ලස්සන කතාවකින් ජීවිතේට පුංචි පාඩමක් කියලා දෙන්න තමයි ආවේ. ඔන්න එක කැලේක ඉන්නවා පුංචි කණාමැදිරියෙක්. එක දවසක් මේ කණාමැදිරියා ගහක් යට වෙලා ඉන්නකොට එකපාරටම ණයෙක් එනවා එයාව කන්න. කොහොම හරි මේ කණාමැදිරියා ඔන්නේ දානම් මේ ණයාගෙන් බේරෙනවා. ඔය විදියටම දෙවෙනි දවසේ මේ කණාමැදිරියා ඉන්නකොට ගහක් ළඟට වෙලා අර ණයා ආයෙත් එනවා එයාව කන්න. මොකද කරන්නේ? එදත් මේ කණාමැදිරියා කොහොම හරි මේ ණයාගෙන් බේරෙනවා. දැන් දෙවෙනි දවසේ මේ කණාමැදිරියා කල්පනා කරනවා අනිවාර්යෙන් තුන්වෙනි දවසෙත් මේ ණයයි මාව කන්න කියලා. ඔයාලා දන්නවද? කිව්වා වගේම උන් තුන්වෙනි දවසේ මේ ණයා එනවා කණාමැදිරියව කන්න. එනකොට කණාමැදිරියා කියනවා ණයා එනවා පේනකොටම පොඩ්ඩකින් ඔයාට මාව කන්න කලින් මට පොඩ්ඩක් ඔයා එක්ක කතා කරන්න ඕන. ණයා එකට එකඟ වෙනවා. කණාමැදිරියා අහනවා දැන් මේ ඔයා මාව කන්නෙන්නේ ඔයාට මාත් එක්ක මොකක් හරි තරහක් තියෙනවා. එතකොට ණයා කියනවා පිස්සුද? මට ඔයත් එක්ක තරහක් නැහැ. ඊළඟට කණාමැදිරියා අහනවා එහෙනම් මගේ අතින් ඔයාට වරදක් වුණාද? එතකොට ණයා කියනවා පිස්සුද? මම ඔයාව දන්නෙත් නැහැ මීට කලින්. කිසිම වරදක් ඔයාගෙන් වෙලා නැහැ කියලා. ඊට පස්සේ කණාමැදිරියා අහනවා තරහකුත් නැත්තම් වෙන ගැටලුවකුත් නැත්තම් ඔයා කැමතිද මගේ කණාමැදිරි මස් කන්න කියලා. එතකොට මේ ණයා කියනවා පිස්සුදානේ මං කනවද මේ චූටි කණාමැදිරියගේ මස් මං ඒක කන්න කැමති නෑ කියලා. ඉතින් අවසානයේදී මේ කණාමැදිරියට හරිම ගැටලුවක්. එයා අහනවා ඉතින් මේ කිසිම දෙයක් නැත්තම් ඇයි ඔයා මාව කන්න මගේ පස්සෙන් එන්නේ කියලා අහනවා මේ ණයාගෙන්. එතකොට ඔයාලා දන්නවද ණයා මොකද්ද කියන්නේ කියලා? ණයා කියනවා මට කිසි දෙයක් ඕනේ නැහැ. හැබැයි ඔයා හරියට දිලිසෙනවනේ. ඔයා දිලිසෙනවා මං ඉන්න බැරි නිසා මට ඒක දරා ගන්න බැරි නිසා තමයි ඔයාව මරන්න හදන්නේ කියලා. ඉතින් බලන්න කණාමැදිරිය දිලිසෙනවා බලන් ඉන්න බැරි නිසා තමයි ණයා කණාමැදිරියව කාලා දාන්න හැදුවේ. ඉතින් මේකෙන් ඔයා ඉගෙන ගන්න ඕනේ. ඔයා සමාජෙ හොඳට බැබලෙනකොට, ඔයා සමාජෙ දිලිසෙනකොට සමහරුන්ට ඉන්නවා, සමහරුන්ට ගැටලු තියෙනවා බලාගෙන ඉන්න බෑ. ඉතින් ඔයාලට පුළුවන් තව තවත් දිලිසිලා ඒ එන ගැටලු ඔක්කොම අමතක කරලා සමාජයේ ඉදිරියටම යන්න. ඉතින් ඉදිරියටම යන්න තවත් දිලිසෙන්න.